ඉතින් අපි ගොඩක් දෙනෙක් බිත්තර ආහාරයට අරන් තිබුණත් මේ දේවල් ගැන දැනගෙන ඉඳලා තියෙනවද? ඉතින් එක බිත්තරයක් ගත්තාම ප්‍රෝටීන් ග්‍රෑම් 6ත් 7ත් අතර ප්‍රමාණයක් තියෙනවා. විටමින් වර්ග ගත්තාම විටමින් B12, විටමින් D, විටමින් A, විටමින් E, විටමින් K මේ බිත්තර වල අඩංගු වෙලා තියෙනවා. සහ khනිජ වර්ග ගත්තාම කැල්සියම්, සින්ක්, ෆොස්ෆරස් බිත්තර එක අඩංගු වෙලා තියෙනවා. ඉතින් බිත්තර වල තියෙනවා කොලෙස්ටරෝල්. ඉතින් එක බිත්තරයක අඩංගු වෙනවා කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 186ක්. බිත්තරයක කැලරි තියෙනවා 70ක්. ඉතින් අපි බිත්තර ආහාරයට ගන්නවා. හැබැයි බිත්තර වලින් තියෙන ප්‍රතිලාභ දන්නවද? බිත්තර වලින් තියෙන ප්‍රතිලාභ තමයි ශරීර වර්ධනයට උපකාර කරනවා, මොළයේ ක්‍රියාකාරීත්වයට උදව් කරනවා, ඇස් පෙනීමට, ශරීරයේ බර පාලනයටත් මේ බිත්තර ඉතාමත්ම ගුණයි. ඉතින් ඔයාලත් හැම දවසකම බිත්තර එක ගානේ ආහාරයට ගත්තොත් ඇතිවන හිතකර බලපෑම් මෙන්ම අහිතකර බලපෑමුත් තියෙනවා. අපි ඉස්සෙල්ලම කතා කරමු හිතකර ප්‍රතිඵල මොනවාද කියලා. හිතකර ප්‍රතිඵල ගත්තොත් ශරීර වර්ධනයට උපකාරී වෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වෙනවා. ඇස් පෙනීමත් වැඩි දියුණු වෙනවා. ශරීරයේ බර පාලනයත් හොඳින් සිද්ධ වෙනවා. ඉතින් දැන් අපි කතා කරමු බිත්තරවල තියෙන අහිතකර ප්‍රතිඵල මොනවාද කියලා. බිත්තරවල තියෙන අහිතකර ප්‍රතිඵල කිහිපයක්ම. ඉතින් කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මං ඉස්සෙල්ලා කතා කරානේ බිත්තරයක කොලෙස්ටරෝල් තියනවා කියලා මිලිග්‍රෑම් 186ක්. ආන් 186 ඔයාලා දවස ගානේ ආහාරයට ගත්තොත් බිත්තර වැඩි වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ ගැටලු ඇති වෙන්නත් පුළුවන්. ඉතින් අපි සතියකට බිත්තර 4ත් 6ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නවා නම් ඒක හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් නරඹන්න දිනුජපික්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැම දිනෙටම ජය වේවා.